තරුණේ අපි අද බලමු 6 ශ්‍රේණිය දෙවැනි පාඩම ස්ථානීය අගය. අපි සංඛ්‍යා ලියන්න මෙන්න මේ ඉලක්කම් ටික යොදා ගන්නවා. විවිධ සංඛ්‍යා ලියනවා මෙන්න මේ ඉලක්කම් ටික යොදාගෙන. බිංදුවේ සිට 9 දක්වා වූ ඉලක්කම්. අපි මේවට කියනවා හින්දු අරාබි ඉලක්කම් කියලා. මේ ඉලක්කම් වලින් ඉලක්කම් 1ක් 2ක් 3ක් 4ක් ඒ ආදී වශයෙන් සීමාවක් නැතුව අපි සංඛ්‍යා ලියනවා. අපි මුලින්ම බලමු ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් ලියනවා. 24. මේ 24 කියන සංඛ්‍යාව ඉලක්කම් දෙකක් මෙන්න මේ 2 සහ 4 යොදාගෙන මම ලිව්වේ. එතකොට මේ 24 කියන සංඛ්‍යාවේ දකුණු පැත්තේ ඉඳලා අපිට මුලින්ම හමු වෙන්නේ 4. ඊළඟට 2. අපි යම් සංඛ්‍යාවක දකුණු පැත්තේ ඉඳලා මුලින්ම හමු වෙන ස්ථානයට කියනවා එක ස්ථානය කියලා. එහෙනම් මේ ස්ථානය එක ස්ථානය. ඊළඟට දෙවැනියට හමු වෙන තැනට කියනවා දස ස්ථානය කියලා. මේක දස ස්ථානය. දස ස්ථානය. අපි ඉලක්කම් 3ක සංඛ්‍යාවක් කියලා බලමු. 263. ඒකෙදි අපිට දකුණු පැත්තේ ඉඳලා මුලින්ම හමුවන්නේ 3. ඒක පිටලා තියෙන්නේ මොන ස්ථානේද? එක ස්ථානේ. දකුණු පැත්තේ ඉඳලා මුලින්ම හමු වෙන ස්ථානය එක ස්ථානය. දෙවෙනියට හමු වෙන්නේ දස ස්ථානය. තුන්වෙනුවට සිය ස්ථානය කියලා කියනවා. එහෙනම් අපි තුන්වෙනුවට හමු වෙන ස්ථානය සිය ස්ථානය. අපි ඉලක්කම් 4ක සංඛ්‍යාවල් ලියුවොත් එහෙම. අපේ දකුණු පැත්තේ ඉඳලා මුලින්ම හමුවන්නේ 8 කියන ඉලක්කම. ඒ ස්ථානයට අපි කියනවා එක ස්ථානය. දෙවැනි ස්ථානයට අපි කියනවා දස ස්ථානය. තුන්වෙනි ස්ථානයට අපි කිව්වා සිය ස්ථානය. හතරවෙනි ස්ථානයට අපි කියනවා දහ ස්ථානය. ඊළඟට ඉලක්කම් 5ක එකක් ලැබුණොත් එහෙම අපිට දකුණු පැත්තේ ඉඳලා පස්වෙනියට හමු වෙන ස්ථානයට අපි කියනවා දසදා ස්ථානය කියලා. මෙන්න මේ සංඛ්‍යාව බලමු. 367. මේකේ එක ස්ථානයේ දකුණු පැත්තේ නම් මුලින්ම හමු වෙන තැන. එක ස්ථානයේ පිහිටි ඉලක්කම මොකද්ද? 7. 7 නේ. 7. ඊළඟට හමුවන්නේ දස ස්ථානය. දස ස්ථානයේ පිහිටි ඉලක්කම 6. ඊළඟට හමුවන්නේ සිය ස්ථානය. සිය ස්ථානයේ පිහිටි ඉලක්කම 3. මේක අපි බලමු නැවතත්. එක ස්ථානයේ පිහිටි ඉලක්කම 7. දස ස්ථානයේ පිහිටි ඉලක්කම 6. සිය ස්ථානයේ පිහිටි ඉලක්කම 3. අපි මේ සංඛ්‍යාව බලමුකෝ. මේ සංඛ්‍යාව මුලින්ම අපිට හමුවන්නේ දකුණු පැත්තේ ඉඳලා මුලින්ම ස්ථානය මොකද්ද? එක ස්ථානය. ඊළඟට දස ස්ථානය. ඊළඟට සිය ස්ථානය. ඊළඟට දහ ස්ථානය. අපි එක ස්ථානයේ තියෙන තැනට කියනවා එක ඒවා කියලා. එතන තියෙන්නේ එක ඒවා. දස ස්ථානයේ එනම් 10 ඒවා. සිය ස්ථානයේ නම් තියෙන්නේ 100 ඒවා. දහ ස්ථානයේ තියෙන්නේ 10 ඒවා. එක ස්ථානයේ එක ඒවා කීයක් තියෙනවද? එක ඒවා දෙකක් තියෙනවා නේ. 10 ඒවා. ඒ කියන්නේ දස ස්ථානයේ 10 ඒවා 3යි. 100 ඒවා 4යි. 10 ඒවා 3යි. එක ඒවා දෙකක් 2යි. 10 ඒවා 3ක් 10 ඒවා 3ක් 30යි. 100 ඒවා 4ක් 400යි. 10 ඒවා 3ක් 3000යි. එහෙනම් මේ සංඛ්‍යාවේ බලන්න දරුවනේ එක ස්ථානයේ පිහිටි ඉලක්කම මොකද්ද? 2. දෙකෙන් නිරූපණය වෙන්නේ 2යි. 10 ස්ථානයේ පිහිටි ඉලක්කම 3.
3න් නිරූපණය වෙනවා 30. සියස්ථානයේ පිහිටි ඉලක්කම 4. 4න් නිරූපණය වෙනවා 400. දහ ස්ථානයේ පිහිටි ඉලක්කම 3. 3න් නිරූපණය වෙනවා 3000. මේ ටික එකතු කරාම අපිට මේ සංඛ්‍යාව ලැබෙනවා. 3430. මේ සංඛ්‍යාවේ මේ එක ස්ථානයේ මේ දස ස්ථානයේ සිය ස්ථානයේ දහ ස්ථානයේ එක ස්ථානයේ පිහිටි ඉලක්කම මොකද්ද? 2. පිහිටි ඉලක්කම 2. ඉලක්කමෙන් නිරූපණය වෙන අගය 2යි. දස ස්ථානයේ පිහිටි ඉලක්කම 3. ඉලක්කමෙන් නිරූපණය වෙන අගය 30යි. සිය ස්ථානයේ පිහිටි ඉලක්කම සිය ස්ථානයේ තියෙන ඉලක්කම 4. 4න් නිරූපණය වෙනවා 400. දහ ස්ථානයේ තියෙන ඉලක්කම 3. 3න් නිරූපණය වෙනවා 3000. අපි බලමු 35 කියන සංඛ්‍යාව. මේ සංඛ්‍යාව ඇදලා තියෙන්නේ එකේව 5ක් සහ 10ව 3කින්. මේ සංඛ්‍යාව ඇදලා තියෙන්නේ 10 ඒවා 3යි එකතු කරලා එකේව 5යි 10ව 3ක් 30යි එකේව 5ක් 5යි 30 එකතු කරගෙන 35 හැදිලා තියෙනවා. ඊළඟට බලමු 767 767 මේක ඇදලා තියෙන්නේ මේ සිය ස්ථානේ මේ දස ස්ථානේ මේ එක ස්ථානේ. එහෙනම් සියේව 7යි. සියේව 7යි 10ඒව 10ඒව කීයද? 6යි නේ. 6යි. 10ඒව 6යි. ඊළඟට එකේව 4යි. එකේව 4. සියේව 7ක් 700යි. 10ඒව 6ක් 60යි. එකේව 4ක් 4යි. 700යි 60යි 4යි 764 ලැබුණේ. විදා 829 බලමු. මේ 10ඒව 2යි. සියේව 8යි. 10ඒව 2යි. එකේව 9යි. 10ඒව 2ක් 2000යි. සියේව 8ක් 800යි. 10ඒව 2ක් 20යි. එකේව 9ක් 9යි. 2829යි. එහෙම තමයි සංඛ්‍යාව ලැබෙන්නේ. එතකොට මම නැවතත් මතක් කරන්නම් මේ 35 කියන සංඛ්‍යාවේ 5 කියන සංඛ්‍යාව තියෙන එක ස්ථානේ. 3 කියන සංඛ්‍යාව තියෙන දස ස්ථානේ. එතකොට එක ස්ථානයේ පිහිටි ඉලක්කම 5. 5න් නිරූපණය වෙන්නේ 5යි. දස ස්ථානයේ පිහිටි ඉලක්කම 3. 3න් නිරූපණය වෙනවා 30ක්. මේකේ 6 කියන්නේ දස ස්ථානයේ පිහිටි ඉලක්කම. ඒකෙන් නිරූපණය වෙනවා 60ක්. 7 කියන්නේ සිය ස්ථානයේ පිහිටි ඉලක්කම. 7 මගින් නිරූපණය වෙනවා 700ක්. මේකේ දස ස්ථානයේ පිහිටි ඉලක්කම 2. 2 මගින් නිරූපණය වෙන අගය 20. මේකේ දහ ස්ථානයේ පිහිටි ඉලක්කම මොකක්ද? 2. 2 මගින් නිරූපණය වෙනවා 2000. වම් පැත්තේ නම් එක ස්ථානය, දස ස්ථානය, සිය ස්ථානය, දහ ස්ථානය. ඊළඟට මේ වගුව දිහා වගුවේ සංඛ්‍යා කීපයක් දීලා තිනවා. ඒ සංඛ්‍යාවල පිහිටි ඉලක්කම් ටිකක් දීලා තිනවා. ඉලක්කම පිහිටි ස්ථානය අපෙන් අහනවා. ඉලක්කමෙන් නිරූපණය වෙන අගය අහනවා. මුලින්ම 28.
28 8 කියන ඉලක්කම පිහිටි ස්ථානය අපි දන්නවා එක ස්ථානය. නිරූපණය වන අගය එකේවා 8යි. 8. ඊළඟට 475 කියන සංඛ්‍යාවේ 7 කියන ඉලක්කම පිහිටි ස්ථානය දෙවෙනියට හමු වෙන්නේ අපිට දස ස්ථානය. ඉලක්කමෙන් නිරූපණය වෙනවා 70ක්. 10 ඒවා 7ක්. ඊළඟට 875 8 කියන ඉලක්කම පිහිටි ස්ථානය සිය ස්ථානය. නිරූපණය වෙන අගය 800. ඊළඟට 1465 1 කියන ඉලක්කම පිහිටලා තියෙන්නේ 10 ස්ථානයේ. එකමගේ නිරූපණය වෙනවා එකේව 1000. ඊළඟට 13239 ඒකේ 1 කියන ඉලක්කම පිහිටි ස්ථානයේ දසදහස් ස්ථානයේ. එකමගේ නිරූපණය වෙනවා දසදහස. ඊළඟට 2යි 1 අභ්‍යාසයේ මෙන්න මේ වගේ වග්වක් දීලා තින්නේ. අපෙන් අහලා තිනවා අපිට සංඛ්‍යාව දීලා එක ස්ථානයේ ඉලක්කම දස ස්ථානයේ ඉලක්කම එක ස්ථානයේ ඉලක්කමෙන් නිරූපණය වන අගය දස ස්ථානයේ ඉලක්කමෙන් නිරූපණය වන අගය 63 එක ස්ථානයේ පිහිටි ඉලක්කම 3 දස ස්ථානයේ පිහිටි ඉලක්කම 6 එක ස්ථානයේ පිහිටි ඉලක්කමෙන් නිරූපණය වන අගය 3 දස ස්ථානයේ පිහිටි ඉලක්කමෙන් නිරූපණය වන අගය 60 76 එක ස්ථානයේ ඉලක්කම 6 දස ස්ථානයේ ඉලක්කම 7 එක ස්ථානයේ ඉලක්කමෙන් නිරූපණය වෙන්නේ 6යි දස ස්ථානයෙන් නිරූපණය වෙන්නේ 70යි 40 එක ස්ථානයේ ඉලක්කම 0යි දස ස්ථානයේ ඉලක්කම 7 එක ස්ථානයෙන් නිරූපණය වෙන්නේ 0යි දස ස්ථානයෙන් නිරූපණය වෙනවා 40 88 එක ස්ථානයේ ඉලක්කම 8 දස ස්ථානයේ ඉලක්කමත් 8 එක ස්ථානයෙන් නිරූපණය වෙනවා 8ක් දස ස්ථානයෙන් නිරූපණය වෙනවා 80ක්. අපි බලමු 2යි 2 අභ්‍යාසය. පළවෙනි ගාන 99601 යන සංඛ්‍යාවේ එක කොටස දකුණත කෙළවර සිට වම් අතට 4 වෙනියට යෙදී ඇති 9න් නිරූපණය වන අගය කීයද? දකුණත කෙළවරේ සිට වම් අතට 4 වෙනියට 1යි 2යි 3යි 4යි 4 වෙනියට තියෙන 9න් නිරූපණය වන අගය කීයද? මේ 9 10 ස්ථානයේ පිහිටලා තියෙන එහෙනම් 9 මගින් 9000ක් නිරූපණය වෙනවා. 9000යි. දෙවෙනි කොටස බිඳුව පිහිටි ස්ථානයට අදාළ ස්ථානීය අගය කීයද? බිඳුව පිහිටලා තියෙන්නේ මෙන්න මේ දෙවෙනි ස්ථානය. දකුණු පැත්තේ ඉඳන් දෙවෙනි ස්ථානය කියන්නේ ස්ථානීය අගය නම් 10යි. 10 ස්ථානෙන්නේ පිහිටලා තියෙන්නේ. අපෙන් අහන්නේ ස්ථානීය අගය 10. බිඳුවෙන් නිරූපණය වන අගය කීයද? බිඳුවෙන් නිරූපණය වෙන්නේ 10ව බිඳුවක් බිඳුවම තමයි. දකුණත කෙළවර සිට වම් අතට 5 වෙනියට යෙදී ඇති 9න් නිරූපණය වන අගය කීයද? දකුණු පැත්තේ ඉඳලා 5 වෙනියට 1යි 2යි 3යි 4යි 5යි 5 වෙනියට තියෙන 9න් එක පිළිట్లా තියෙන්නේ දසදහස් ස්ථානයේ එහෙනම් 90000ක් නිරූපණය වෙනවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ අපිට තියෙනවා වගුවක් සම්පූර්ණ කරන්න. සංඛ්‍යාව දීලා තිනවා ඉලක්කම එම ඉලක්කම පිහිටන ස්ථානයේ නම් එම ඉලක්කමෙන් නිරූපණය වන අගය සංඛ්‍යාව මුලින්ම 7940 9 ඉලක්කම එම ඉලක්කම පිහිටන ස්ථානයේ නම 9 පිහිටලා තියෙන්නේ සිය ස්ථානයේ
නිරූපණය වන අගය 900යි. ඊළඟට 8095 ඉලක්කම 9 පිහිටි ස්ථානය දස ස්ථානය. නිරූපණය වන අගය 90යි. ඊළඟට 5 පිටලා තියෙන්නේ සිය ස්ථානයේ. නිරූපණය වන අගය 500යි. 7 පිටලා තියෙන්නේ දස ස්ථානයේ. නිරූපණය වන අගය 70යි. 5 පිටලා තියෙන්නේ ඒ දස ස්ථානයේමයි. නිරූපණය වන අගය 50යි. ඊළඟට 4 පිටලා තියෙන්නේ 10 ස්ථානයේ. හතරේ නිරූපණය වෙන්නේ 4000යි. ඊළඟට 5 පිටලා තියෙන්නේ සිය ස්ථානයේ. පහේ නිරූපණය වෙනවා 500ක්. ඊළඟට 1 පිටලා තියෙන්නේ දසදා ස්ථානයේ. නිරූපණය වෙනවා දසදහසක්. බිඳුව පිටලා තියෙන්නේ සිය ස්ථානයේ. නිරූපණය වෙන්නේ බිඳුවෙන් නම් බිඳුව තමයි. 5 පිටලා තියෙන්නේ 10 ස්ථානයේ. නිරූපණය වන අගය 5000යි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය අපිට කියනවා 4 5 සහ 8 යන එක් ඉලක්කම එක්වරක් පමණක් යොදා ගනිමින් ලිවිය හැකි ස්ථාන තුනේ සංඛ්‍යා සියල්ල ලියන්න. එම එක් සංඛ්‍යාවේ 8 පිහිටි ස්ථානයට අදාළ ස්ථානීය අගය සහ 8න් නිරූපිත අගය ලියන්න. අපි ලියමු දැන් 4 5 සහ 8 යොදාගෙන ලිවිය හැකි සංඛ්‍යා සියල්ල. එක් ඉලක්කමක් අපිට පාවිච්චි කරන්න පුළුවන් එක් වාරයක් පමණයි. එහෙනම් මුලින්ම 458 ලියමු. ඊළඟට අපි 400 මේ දෙක මාරු කරලා ලියමු 485. ඊළඟට අපි ඉස්සරහට 5 අරන් ලියමු 584. ඊළඟට මේ දෙක මාරු කරලා ලියමු 548. ඊළඟට අපි 8 ඉස්සරහට අරන් ලියමු 854 845. ඔන්න ඔය සංඛ්‍යා 6 තමයි ලියන්න පුළුවන් අපිට. ඊළඟට අපෙන් අහනවා 8 පිහිටි ස්ථානීය අගය සහ 8න් නිරූපණය වන අගය කීයද කියලා. දැන් මේ පළවෙනි සංඛ්‍යාවේ 8 පිහිටලා තියෙන තැනේ ස්ථානීය අගය 1යි. 8න් නිරූපණය වෙන්නේ 8ම තමයි. දෙවෙනි සංඛ්‍යාවේ 8 පිහිටි ස්ථානීය අගය 10යි. ඒකෙන් නිරූපණය වෙනවා 80ක්. තුන්වෙනි සංඛ්‍යාවේ ස්ථානීය අගය 10යි නිරූපණය වෙනවා 80ක්. හතරවෙනි සංඛ්‍යාවේ ස්ථානීය අගය 1යි නිරූපණය වෙන්නේ 8යි. පස්වෙනි සංඛ්‍යාවේ ස්ථානීය අගය 100යි නිරූපණය වෙනවා 800ක්. හයවෙනි එකෙත් ස්ථානීය අගය 100 නිරූපණය වෙනවා 800ක්. අපි බලමු ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ දිහා. 2 4 5 සහ 9 යන එක් ඉලක්කම එක්වරක් පමණක් යොදා ගනිමින් ලිවිය හැකි ස්ථාන 4 විශාලම සංඛ්‍යාව ලියන්න. එහි එක් ඉලක්කමෙන් නිරූපණය වන අගය ලියන්න.
ලිවිය හැකි විශාලතම සංඛ්‍යාව ලිවිය හැකි විශාලතම සංඛ්‍යාව මුලින්ම විශාල එක ලියන්නේ 9542 ඊට පස්සේ අපි අහනවා එහි එක් එක් ඉලක්කමෙන් නිරූපණය වන අගය. මේකේ 9 මගින් නිරූපණය වෙන්නේ 9000. 5 මගින් නිරූපණය වෙන්නේ 500යි. 4 මගින් 40. 2 මගින් 2 නිරූපණය වෙනවා. දෙවෙනි කොටස ස්ථාන 4 කුඩාතම සංඛ්‍යාව ලියන්න. එහි එක් එක් ඉලක්කමෙන් නිරූපණය වන අගය ලියන්න. ස්ථාන 4 කුඩාතම සංඛ්‍යාව 2459. දෙකෙන් නිරූපණය වෙන්නේ 2000යි. 4න් 400යි. 5න් නිරූපණය වෙනවා 50ක්. 9න් නිරූපණය වෙන්නේ 9යි. අපි ඊළඟට බලමු සංඛ්‍යා කලාප. අපිට සංඛ්‍යාවක් කියවීමට, ලිවීමට, සම්මතාකාරයට ලිවීමට අපිට පහසු වෙනවා කලාප වලට වෙන් කර ගැනීම. අපි මේ පාඩමේදී කලාප 4ක් ගැන කතා කරනවා. එක් කලාපයකට ඉලක්කම් 3 බැගින්. මම මේ කතික දානවා ඉලක්කම් වෙනුවට ඔයගොල්ලෝ දැන්ට හඳුනා ගන්න. මේක මේ පාඩමේ ඊටම වැදගත් කොටසක්. මේ විදිහට කලාප 4කට වෙන් කර ගන්නවා. අපි මේකට කියනවා ඒකක කලාපය. දකුණු පැත්තේ පළවෙනිට හමු වෙන්නේ ඒකක කලාපය. එතකොට ඒකක කලාපයට ඉලක්කම් 3ක් ඇතුළත් වෙයි. ඊළඟට දහස් කලාපය. ඊළඟට මිලියන කලාපය. ඊළඟට බිලියන කලාපය. මේ කලාප 4 දාගෙන අපි සංඛ්‍යා කියවන සහ ලියන ආකාරය මේ පාඩමේදී විස්තර කරමු. අපි බලමු සංඛ්‍යාවක් කියලා 25. 25 කියන සංඛ්‍යාවට ඉලක්කම් 2යි තියෙන්නේ. එහෙනම් ඒකක කලාපයේ විතරයි පිහිටන්නේ. එහෙනම් අපි මේක අකුරෙන් ලියන්නේ 25. ඊළඟට 2270. අපි මේක සම්මත ආකාරයෙන් ලියනවා නම් කෙලවරේ සිට ඉලක්කම් 3ක් ඒ කලාපයේ වෙන් වෙනවා. 270. එහෙනම් කලාප දෙකකට අයිති වුණා එම සංඛ්‍යාව. අපි ඒක කියවන්නේ 2000. දහස් කලාපෙට දෙකක් තියෙනවනේ ඒක. ඒ නිසා 2270. ඊළඟට අපි මේ සංඛ්‍යාව බලමු. මේ සංඛ්‍යාව අගේ නම් අපිට කලාප එක කලාපයයි, කලාප දෙකයි, කලාප 3කට වෙන් වෙනවා. අපි අග සිට ඉලක්කම් 3න් 3ට වෙන් කරලා ලියනවා. සම්මත ආකාරයට ලියනවා. ඒක අපි කියන්නේ මේක මිලියන කලාපයටයි තියෙන්නේ. මේක ඒකක දහස් මිලියන කලාපය. එහෙනම් 2 මිලියන 485,000 2
301 ඊළඟට අපි බලමු තවත් සංඛ්‍යාවක් අරගෙන කලාප 1 2 3යි. තව ඉලක්කමක් දාලා බලමු. අප සිට ඉලක්කම් 3න් 3ට වෙන් කරොත් එහෙම කලාප 7ටම අයිති ඉලක්කම් තියෙනවා. මේක ඒක කලාපය, දහස් කලාපය, මිලියන කලාපය, බිලියන කලාපය. සම්මතාකාරයෙන් ලියන්නේ අපි ඉලක්කම් අග සිට 3න් 3ට වෙන් වෙනවා. මේක අපි කියවන්නේ දෙබිලියන. මේක බිලියන කලාපයට අයිති. දෙබිලියන 400 මිලියන 400 2034 දෙබිලියන 400 මිලියන 400 2034 අපි තව සංඛ්‍යාවක් අරන් බලමු. සම්මතාකාරයෙන් ලියන්න අපි ඉලක්කම් 3න් 3ට වෙන් කරනවා. ලියනවා 165 486 800 101 අපි මේක කියවන්නේ 165 බිලියන 486 මිලියන 800,101. අපි බලමු මේ සංඛ්‍යා අකුරෙන් ලියලා තියෙන ඒවා සම්මත ආකාරයට ලියන්න. පළවෙනි එක දෙබිලියන 80 මිලියන 900. දෙබිලියන 80 මිලියන 80 මිලියන කොහොම නිකන් 80 දාලා බෑ 0.80 80 මිලියන. මොකද කලාපයකට ඉලක්කම් 3ක් තියෙනවා නා. ඊළඟට 900 දහස් කලාපේ නෑ. ඒ වෙනුවට අපි බිංදු 3ක් දානවා. 900 දෙබිලියන 80 මිලියන 900. ඊළඟට 23 මිලියන 104,001. 23 මිලියන 104,000. 104,001. එක නිකන් ලියලා නෑ බිංදු 2.1. මොකද එක් කලාපයකට බිංදු 3ක් මේ ඉලක්කම් 3ක් අවශ්‍යයි. දැන් මෙතන ඉස්සරහට අපි බිංදු දාලා වැඩක් නැති ඉඳා ඒ කලාපේ ස්ථාන 3ක ඉලක්කම් ලිව්වේ නැහැ. මෙතනට බිංදුවක් ඉස්සරහට දැම්මත් වැඩක් නැහැ. ඊළඟට 880 බිලියන 14,000. 880 බිලියන 880 බිලියන ඊළඟට මිලියන කලාපේ නැති ඉඳා අපි මිලියන කලාපෙට බිංදු 3ක් දානවා. 14 දහස් කලාපයක් නැහැ. 14 නම් බිංදුවයි 14. 880 බිලියන 14. ඊළඟට 3 මිලියන දහස් කලාපේ නැහැ. ඒක කලාපයක් නැහැ. 3 මිලියන 9 බිලියන මිලියන කලාපය දහස් කලාපය ඒකක කලාපය මොන 9 බිලියන. ඊළඟට 2.3 අභ්‍යාසය
පහත දක්වා ඇති එක් එක් සංඛ්‍යාව සම්මත ආකාරයෙන් ලියන්න. ඒකේ පළවෙනි කොටස සම්මත ආකාරයෙන් ලියනවා කියලා කියන්නේ අග සිට ඉලක්කම් 3න් 3ට වෙන වෙන වශයෙන් ලියන එක. එහෙනම් මේකේ අග සිට ඉලක්කම් 3ක් ගත වෙනවා. අගට 350 ඉතුරු වෙනවා 72350. මේ විදිහට 72 350. එක ඊළඟට දෙක කොටස 55000 අනිත් ඉලක්කම් තුන මේ 55000. ඊළඟට තුන්වෙනි කොටස අපිට පේනවා මේ 125. එතනින් කැඩෙනවා මෙතනින් 27 ඉතිරි වෙනවා නේ. 27 මිලියන 201,125. හතරවෙනි කොටස ඉලක්කම් 3යි 300 මිලියන 1,279 මේ වගේ ඉඩ තියලා ලියනවා. ඊළඟට පස්වෙනි එක 1 2 3යි 299 ඊළඟට ආයෙත් බිංදු 3ක් ආයෙත් 0.1 ඒකේ අවසාන කොටස 1 2 21 මිලියන 345,000 පොඩ්ඩක් ඉඩ තිබ්බා 699. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ අපිට කියනවා කලාප වලට වෙන් කර දක්වා ඇති පහත දැක්වෙන සංඛ්‍යා අකුරෙන් ලියා දක්වන්න. මේ සංඛ්‍යා අකුරෙන් ලියන්න කියලා කියන්නේ. දෙවනි ප්‍රශ්නේ එක කොටස. දස බිලියන. එක බිලියන කලාපය, මිලියන කලාපය, දහස් කලාපය, ඒක කලාපය. එහෙනම් පළවෙනි කොටස දස බිලියන. දස බිලියන. හතලිස් මිලියන. පන්සිය දහස්. පන්සිය දහස්. එච්චරයි 500,000. දෙවැනි ප්‍රශ්නය කලාපවලට වෙන් කර දක්වා ඇති පහත දැක්වෙන සංඛ්‍යා අකුරින් ලියා දක්වන්න. අකුරින් ලියන්න තියෙන්නේ දෙවැනි ප්‍රශ්නේ පළවෙනි කොටස දස බිලියන 40 මිලියන 40 මිලියන 510. ඒක කලාපේ නෑනේ. ඒකින්ද 510. ඊළඟට දෙවෙනි කොටස 4 බිලියන 750 මිලියන 50,000 නේ. මිලියන 750 මිලියන 50,000. ඒකෙත් ඒක කලාපේ නෑනේ.
50,000. ඊළඟට තුන්වෙනි කොටස 1 බිලියන 10 මිලියන 100,500. 1 බිලියන 10 මිලියන 100,500. හතරවෙනි කොටස 75 බිලියන 4 මිලියන 350,050. 75 බිලියන 4 මිලියන 350,050. තුන්වෙනි ප්‍රශ්නය පහත දක්වා ඇති සංඛ්‍යා යොදාගෙන වගුව සම්පූර්ණ කරන්න. අපි වගුවට යනවා. මුල්ම සංඛ්‍යාව දීලා තියෙනවා 76,735. මේකේ බිලියන කලාපයක් නැහැ, මිලියන කලාපයක් නැහැ, දහස් කලාපේ තියෙන්නේ 735. සංඛ්‍යාව අකුරින් මට මෙතන ලියන්න ඉඩ මදි. ඔය දරුවන්ට මේක ලියන්න පුළුවන් 76,735. ඊළඟට දෙවෙනි සංඛ්‍යාව 864,657. 864,657. මේකේ දහස් කලාපයට 864යි 657යි. ඒක අකුරින් ලියන්න පුළුවන් අපිට 864,657. තුන්වෙනි සංඛ්‍යාව තියෙනවා 2,769,812. 2,769,812. ඒකේ මිලියන කලාපයට 2යි 769 දහස් කලාපයට 812 ඒකක කලාපයට අපි කියවන්නේ එක 2,769,812. ඊළඟට තුන්වෙනි සංඛ්‍යාව 47 මිලියන 867,619. මිලියන කලාපයට 47යි දහස් කලාපයට 867යි. ඒකක කලාපයට 619. ඒක අපි අකුරෙන් ලියන්නේ 47 මිලියන 867,619. ඊළඟ සංඛ්‍යාව 763 මිලියන 156,561. මිලියන කලාපයට 763යි.
දහස් කලාපයට 156 ඒකක කලාපයට 561 කියවන්නේ 763 මිලියන 156,561 ඊළඟට 6 බිලියන 746 මිලියන 971,256 මේකේ බිලියන කලාපයට 6යි 746 මිලියන කලාපේ දහස් කලාපයට 971යි ඒකක කලාපයට 256 ඒක අපි අකුරෙන් ලියන්නේ 6 බිලියන 746 මිලියන 971,256 ඒකේ අවසාන කොටස අවසාන සංඛ්‍යාව 276 බිලියන 523 මිලියන 164,515 එතකොට මේකේ බිලියන කලාපයට 276යි මිලියන කලාපයට 523යි දහස් කලාපයට 164යි ඒකක කලාපයට 515යි ඒක අපි අකුරින් ලියන්නේ 276 බිලියන 523 මිලියන 164,515 හතරවෙනි ප්‍රශ්නය පහත දක්වා ඇති එක් එක් සංඛ්‍යාව සම්මත ආකාරයට ලියා සංඛ්‍යා නාමයද ලියන්න. මෙන්න මේ සංඛ්‍යා ටික තමයි දීලා තියෙන්නේ පෙළ පොතේ. අපි දකුණු පැත්තේ කෙළවරේ සිට ඉලක්කම් 3න් 3ට වෙන් කර ගන්නවා. ඊළඟට සම්මත ආකාරයට ලියනවා. අපි සංඛ්‍යා නාමය ලියනවා. ඒකක කලාපය, දහස් කලාපය, මිලියන කලාපය, බිලියන කලාපය. එහෙනම් 50 මිලියන 50 බිලියන බිලියන 800 මිලියන 800 මිලියන 435,000 ඊළඟ සංඛ්‍යාව අපි ඒකත් ඉලක්කම් 3න් 3ට වෙන් කර ගන්නවා. සම්මත ආකාරයට ලියනවා. $43 බිලියන බිලියන 50 මිලියන 800,500 500 ඊළඟ සංඛ්‍යාව අපි ඒකත් දකුණු කෙළවරේ සිට ඉලක්කම් 3න් 3ට වෙන් කර ගන්නවා. $585 මිලියන 430 දහස් කලාපේ නෑ. $1 බිලියන 430
430 ඊළඟ සංඛ්‍යාව අපි ඉලක්කම් 3න් 3ට වෙන් කර ගන්නවා සම්මත ආකාරයට ලියනවා 300 මිලියන එක්දහස් 283 ඊළඟ සංඛ්‍යාව ඒකෙත් දහස් කලාපේ නෑ එහෙනම් 299 මිලියන නව බිලියන සමාන මිලියන දහස් කලාපේ නෑ 3 ඊළඟ සංඛ්‍යාව අපි කෙලවරේ සිට ඉලක්කම් 3න් 3ට වෙන් කර ගන්නවා 272 මිලියන මිලියන 23 දහස් කලාපේ නෑනේ ඊළඟ සංඛ්‍යාවත් අපි ඉලක්කම් 3න් 3ට වෙන් කර ගන්නවා අපි සම්මත ආකාරයට ලියනවා සංඛ්‍යා නාමය 100 බිලියන 200 මිලියන 30000 100 බිලියන 200 මිලියන 30000 ඊළඟ සංඛ්‍යාව ඒකේ මිලියන කලාපේ විතරයි තියෙන්නේ 553 මිලියනය ඊළඟ සංඛ්‍යාව සංඛ්‍යා නාමය 47 මිලියන 5 47 මිලියන 5 පස්වෙනි ප්‍රශ්නය පහත අකුරින් දක්වා ඇති එක් එක් සංඛ්‍යාව සම්මත ආකාරයට ලියන්න. ඒකේ පළවෙනි කොටස 450 දෙවෙනි කොටස 325500 325,500
තුන්වෙනි කොටස 4,800,000 4,800,000 හතරවෙනි කොටස 6,60,000,000 60 මිලියනය. හැබැයි 0.60 තමයි අපි මෙතනට යොදන්නේ. මොකද කලාපයකට ඉලක්කම් 3ක් තියෙන්න ඕන. 60 මිලියනය. දහස් කලාපයක් නැහැ. ඒක කලාපයක් නැහැ. ඊළඟට පස්වෙනි කොටස 18 මිලියන 24,050. 18 මිලියන 24,000 0.24 24,050 0.50. හයවෙනි ප්‍රශ්නය පෘථිවියේ සිට සූර්යයාට තියෙන දුර දීලා තියෙනවා කිලෝමීටර වලින්. ඒක සම්මත ආකාරයට ලියා අකුරෙන් ලියන්න කියලා තියෙනවා. එහෙනම් අපි සම්මත ආකාරයට ලියනවා නම් 149 597 870. අපි අකුරෙන් ලියන්නේ මේක මිලියන කලාපය. කසිය 49 මිලියන 597,870. හත්වෙනි ප්‍රශ්නය ව්‍යාපාරිකයෙකු රුපියල් 15 මිලියන 6,500ක මුදලක් බැංකුවක තැන්පත් කිරීමට යයි. ඔහු බැංකු පෝරමයක එම මුදල අකුරෙන් ලියන්නේ කොහොමද කියලා අපෙන් අහන්නේ. ලොස් මිලියන 6,500යි කියලා අපි බැංකු පෝරමේ ලියනවා. මිශ්‍ර අභ්‍යාසය පළවෙනි ප්‍රශ්නය මෙහි දක්වා ඇති එක් එක් සංඛ්‍යාව නිදසුනේ දැක්වෙන ආකාරයට ස්ථානීය අගය ඇසුරෙන් විහිදුවා ලියන්න. නිදසුන දීලා තියෙනවා 6,745. 10 ඒවා 6යි. 100 ඒවා 7යි. 10 ඒවා 4යි. 1 ඒවා 5යි. ඒ විදිහට විහිදුවලා ලියලා තිනවා. අපිට මේ සංඛ්‍යා ටිකක් දීලා තියෙනවා. අපි බලමු සංඛ්‍යා ටික විහිදුවලා ලියන්නේ කොහොමද කියලා. මෙතන 10 ඒවා 2යි. 1 ඒවා එකතු කිරීම 1 ඒවා 4යි. ඊළඟට 10 ඒවා 4යි 1 ඒවා 0යි. 1 ඒවා 0යි. ඊළඟට 100 ඒවා 5යි. 10 ඒවා 4යි 1 ඒවා 6යි. 100 ඒවා 5යි 10 ඒවා 4යි. 1 ඒවා 6යි. ඊළඟ සංඛ්‍යාවේ 10 ඒවත් තියෙනවා නේ. 10 ඒවා 7යි. 100 ඒවා 1යි.
10 ඒවා 6යි කේවා 3යි. ඊළඟට 92651 ඒ කියන්නේ දසදහස ඒවත් තියෙනවා. දසදහස ඒවා 9යි. 10 ඒවා 2යි. සිය ඒවා 6යි. 10 ඒවා 5යි. 1 ඒවා 1යි. ඊළඟට පහත වගුව සම්පූර්ණ කරන්න. සංඛ්‍යාව දීලා තිනවා, ඉලක්කම දීලා තිනවා. එම ඉලක්කම පිහිටන ස්ථානයේ නම. එම ඉලක්කමෙන් නිරූපණය වන අගය. මේකේ තුනේ ඉලක්කම ස්ථානයේ නම සියස්ථානය. නිරූපණය වන අගය 300යි. 9 දසස්ථානය. නිරූපණය වන අගය 90යි. ඊළඟට මේ සංඛ්‍යාවේ දෙකේ ඉලක්කම තියෙන්නේ එක ස්ථානයේ, දස ස්ථානයේ, සිය ස්ථානයේ, දහ ස්ථානයේ, දසදහ ස්ථානයේ, සියක් දහ ස්ථානයේ. සියක් දහ ස්ථානයේ මගින් නිරූපණය වෙනවා 21000ක්. 21000ක්. ඊළඟට 8 තියෙන්නේ 100 දසදහ ස්ථානයේ. එමගින් නිරූපණය වෙනවා 80000ක්. ඊළඟට 4 තියෙන්නේ 100 මේක 100,000 ඊට පස්සේ මිලියන ස්ථානය. එමගින් නිරූපණය වෙනවා 4 මිලියනයක්. තුන්වෙනි ප්‍රශ්නය 8 6 5 3 සහ 1 යන ඉලක්කම් වලින් එක් එක් ඉලක්කමක් එක්වරක් පමණක් යොදා ගනිමින් ලිවිය හැකි ස්ථාන හතරේ විශාලතම සංඛ්‍යාව ලියන්න. නම් පළවෙනි කොටස අපි ලියනවා විශාලතම සංඛ්‍යාව අසූ 531යි. ඒකේ තුනෙන් නිරූපණය වන අගය. තුනෙන් නිරූපණය වෙනවා 30ක්. දෙවෙනි කොටස කුඩාතම සංඛ්‍යාව ලියන්න. ඒකේ තුනෙන් නිරූපණය වෙනවා 3000ක්. හතරවෙනි ප්‍රශ්නේ පහත දක්වා ඇති එක් එක් සංඛ්‍යාව සම්මත ආකාරයට ලියා ඒවා කියවන ආකාරයද ලියන්න. මෙන්න මේ සංඛ්‍යා ටික තමයි දීලා තියෙන්නේ. මම මේකේ සම්මත ආකාරයටම ලියාගෙන තිනවා. දරුවන්ට දැන් ඒක කරගන්න පුළුවන් කියලා මම දන්නවා. මේක කියවන්නේ 450,050. ඊළඟ සංඛ්‍යාව මිලියන කලාපෙන් පටන් ගන්න තියෙන්නේ 37 මිලියන 504,537.
37 මිලියන 504,000 537 ඊළඟ සංඛ්‍යාව 212 මිලියන 345,699 212 මිලියන 345,699 ඊළඟ සංඛ්‍යාව 8 බිලියන 432 මිලියන 109,640 8 බිලියන 432 මිලියන 109,640 ඊළඟට 2 බිලියන 3 මිලියන 40,050 2 බිලියන 3 මිලියන 40,050 ඊළඟට 143 මිලියන 21,000 143 මිලියන 21,000 පස්වෙනි ප්‍රශ්නේ එකිනෙකට වෙනස් වූ ඉලක්කම් 3ක් භාවිතයෙන් ලිවිය හැකි අවසන් කලාපය මිලියන කලාපය වන කුඩාතම සංඛ්‍යාව කුමක්ද? එම සංඛ්‍යාව අකුරින්ද ලියන්න. දැන් එකිනෙකට වෙනස් ඉලක්කම් 3ක් භාවිත කරන්නත් ඕන, කුඩාතම සංඛ්‍යාව වෙන්නත් ඕන, මිලියන කලාපයට යන්නත් ඕන. එහෙනම් අපි මිලියන කලාපයට 1 යොදා ගන්නේ. මිලියන කලාපේ තියෙන්න පුළුවන් අඩුම සංඛ්‍යාව 1 බිඳුව තිබුත් මිලියන කලාපය නැති වෙනවනේ. එහෙනම් 1 කියන එක මිලියන කලාපේ තියලා අපි ඉතිරි දහස් කලාපය නැතුව ඒකක කලාපේ අපි තව ඉලක්කමක් යොදා ගන්න ඕනේද? දැන් ඉලක්කම් 2ක් යොදාගෙන තියෙනවා. තව ඉලක්කමක් යොදා ගන්න ඕනනේ. එහෙනම් 2 අපි යොදනවා. එහෙනම් 1 මිලියන 2 කියන සංඛ්‍යාව තමයි අපිට පිළිතුර ලැබෙන්නේ. අපි අකුරෙන් ලියන්නේ 1 මිලියන 2. ඊළඟට 6 වෙනි ප්‍රශ්නය අවසන් කලාපයේ බිලියන කලාපය වන විශාලතම සංඛ්‍යාව කුමක්ද? එම සංඛ්‍යාව අකුරෙන්ද ලියන්න. අවසන් කලාපයේ බිලියන කලාපය වෙන්නත් ඕන, විශාලතම සංඛ්‍යාව වෙන්නත් ඕන. එහෙනම් අපි දන්නවා විශාලතම සංඛ්‍යාව අපිට විශාලතම සංඛ්‍යාව 999 බිලියන 999
9 මිලියන 999,999 අකුරින් ලියන්නේ 999 බිලියන 999 මිලියන 999,999 අපි අද පාඩම මෙතනින් නවත්වනවා. අලුත් පාඩමකින් අපි නැවත හමු වෙමු.